ආශාවන් වලට අපි කොච්චර කෑදරද කියනවා මේ ආශාවන් අතරමං වෙනවා. ආශාවන් හොයාගෙන යනවා අපි. එක එක ආශාවන්, විවිධ ආශාවන්, රාගික ආශාවන්, කෑම රුචි ආශාවන්. ඕනෑමට වැඩිය ඕනම දෙයක් ඕනම නැහැ. ඉතින් මෙතනදී අපිට අද මතක් කරන දෙයක් තමයි භක්තිමත් ජීවිතයකට යතුරු තමයි විනය. මේ විනය බොහොම හරි ලස්සනට පාලනය කරොත් අපේ ජීවිතේ හරිම ලස්සනයි. ඔය අනවශ්‍ය දේවල් වලට යනවා කියන්නේ අනවශ්‍ය ආශාවන් හොයාගෙන යාම තුල අපි දැවැන්ත විනාශයකටපත් වෙනවා. ඒක අපි දන්නේම නැතුව අපි විනාශයටපත් වෙන්නේ. ඒක නිසා අද සම්විධානනාංශ අපිට මේ දෙන ලස්සන පණිවිඩය අපේ ජීවිතයට ගම්මු. අපි අපිවම පාලනය කර ගැනීමට ඉගෙන ගන්නා විට අපි ආත්මිකව ශක්තිමත් වෙනවා. දෙවියන් වහන්සේට සමීප වෙනවා. දෙවියන් වහන්සේ තුල ඈත් වෙන්න මොකද වෙන්නේ දෙවියන් වහන්සේගෙන් අපි ওই පාපකාරී සිතුවිලි වල එළඹෙනවා. අපිට බඩජාරිකමට කන්න ගියහම මොකද වෙන්නේ? අවසානයේ වෙන්නේ දුකක් ලෙඩක්. එතකොට මේ හැම දෙයක්ම උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. බොහොම සරලව ඔබේ ලස්සන ජීවිතයේ අවලස්සන කරගන්නට එපා අනෙකුත් ආශාවන් මගින්. ඉතින් ඒවා සීමා සහිත කරගෙන ඒවා පාලනය කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්නට අද සම්විධානය වහන්සේ ඔබට අත්දිගු කරනවා. ලස්සන දවසක්. ජස්පීටයි.